ෆිල්ම් එක ප්‍රශ්නයක් නැත්තම් ෆිල්ම් එක පටන් ගත්ත ගමන්ම කොල්ලයි කෙල්ලයි කසාද බැඳනවා. සතුරෙක් නැත්තම් ෆිල්ම් එක යනවාද? නාට්‍යයක සතුරු හරි මොනවා හරි ඒක නැතු. ඒ ෆිල්ම් එක හෝ නාට්‍ය හෝ දිගට යන්නේ ඒ ප්‍රශ්න විසඳෙන්නේ නැතුව යනකොටනේ. නේද? මේ ජීවිතයත් ඔය වගේ එකක්. විසඳෙන්නේ නැති ප්‍රශ්න ගොඩක් ඉදිරියට ඇද යන එක තමයි මේ ජීවත් වෙනවා කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ප්‍රශ්න කියලා කියන එක ජීවිතේ එක කොටසක් කියලාම හිතන්න. ඉතින් ඒ නිසා මම ඒක අපි කතා කරගත යුත්තේ ප්‍රශ්නයක් ඉදිරියේ කලබල නොවීමට. දැන් අපි කෝච් එක යනකොට දකඩ ගහ හෙල්ලි දැන් යනවා. එතකොට දැන් අපිට ඒ කෝච්චියේ හෙල්ලෙන එක අපිට ප්‍රශ්නයක් නැහැ. හේතුව අපි දන්නවා කෝච්චියේ හැටි මෙහෙමයි. කාපට් පාරක මේ සුපෝකභෝගී වාහනයක හොඳ කාර් එකක් යනවා. ඒතකොට ඒ කාර් එක කෝච්චිය වගේ දකඩ ගෑවොත් ප්‍රශ්නයක්ද නැද්ද? ප්‍රශ්නයක්. මොකද ඒක වෙන්න බෑ. ඒ වගේ කෝච්චියකින් ඒ කම්පැනි ඒ සෙල්ලපිල්ලම කෝච්චියකින් අපිට ගානක් නැහැ. හේතුව අපි දන්නවා කෝච්චිය එහෙමයි කියලා. අන්න ඔය වගේ තමයි මනුස්ස ජීවිතය කියන්නේ ප්‍රශ්න දවසින් දවස ප්‍රශ්න හැදෙන තැන. මේක අපි පිළිගත්තොත් මනුස්ස ජීවිතය මේක කියලා අපිට මනුස්ස ජීවිතේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.